සුබ දවසක් වේවා යාළුවනේ. ඔයාලම එකතු වෙලා ඉන්නේ ඇලුමිනියම් ගුරු YouTube channel එකත් එක්ක. ඉතින් යාළුවනේ මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ දෙකේ දෙකේ සිවිලිමක්. එහෙම නැත්නම් අඩු වේදම් සිවිලිමක් කොහොමද හරියට සවි කරගන්නේ කියලා. ඉතින් යාළුවනේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලාත් ඉල්ලීමක් කරනවා. ඉතින් යාළුවනේ subscribe කරලා bell button එක ඕල් දාලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එකක් මාර්ගෙන් වීඩියෝ එක වගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි වීඩියෝ එකට යමු. ඇලුමිනියම් ගුරු. ඉතින් යාළුවනේ අපි මුලින්ම පෝට් ලෙවල් එක පාවිච්චි කරලා බිත්තිය ලෙවල් එකක් දාගෙන ඉන්න ඕන. මේකෙදී යාළුවනේ මගේ පහසුවට මම යටින් ඉස්සෙල්ලා ලෙවල් එක දාගෙන ටේප් එකෙන් උඩට මෙෂර්මන්ට් කරලා ලෙවල් එක ගත්තේ. ඊට පස්සේ යාළුවනේ චෝක් මාකරයකින් අපි බිත්තිය ලයින් එක මාක් කරගන්නවා. මේකට අපි සාමාන්‍ය ලේසර් එකක් භාවිත කරනවා නම් ගොඩක් අපිට පහසුයි. මේ වැඩේත් යාළුවනේ ගොඩක් ලේසි. එහෙම කිසිම ගැටලුවක් නැහැ. ලස්සනට මාක් වෙනවා. යාළුවනේ මේක තමයි අපි බිත්තියට ගහගන්නේ. ඒක වෝල් ඇන්ගල් එක. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේන් ටී එක, ඒක මේන් බාර් එක. ඒකට තමයි සිවිල් මේක් අනිත් කැලි සම්බන්ධ වෙන්නේ. ඉතින් යාළුවනේ මේ ක්‍රොස් ටී එක තියෙන්නේ. ඒක දෙකේ දෙකේ සයිස් එන්නේ. ඊට පස්සේ යාළුවනේ අපි කරන්නේ වෝල් ඇන්ගල් එක බිත්තියට සවි කරගන්න එක. ඒක යාළුවනේ අපිට කොන්ක්‍රීට් යන ආධාරයෙන් සවි කරගන්න පුළුවන්. හැබැයි බිත්තිය ගොඩක් හයි එන. මේ කියන්නේ අපිට කොන්ක්‍රීට් එකක් අහුනොත් එහෙම රෝල් ප්ලග් දාලා එන දා ගන්න ඕනේ. මෙතන ඉඳන් මට ගැටලුවක් නැහැ. කෙලින්ම කොන්ක්‍රීට් යන ගහන්න පුළුවන්. මම අඟලේ කොන්ක්‍රීට් යන තමයි යාළුවනේ ගහගන්නේ. ඉතින් යාළුවනේ සාමාන්‍යයෙන් අඩියෙන් අඩිය වගේ වෝල් ඇන්ගල් එකට තියලා කොන්ක්‍රීට් යන ගහ ගන්නවා. ඉතින් යාළුවනේ බොහොම පරිස්සමට ඔයාලා මේක ගහගන්න. මොකද කොන්ක්‍රීට් යනේ අඟල සයිස් එක නිසා ගොඩක් වෙලාවට අතේ වදින්න පුළුවන් මිටියෙන්. ආයෙත් මිටියෙන් අතේ වැදුනොත් එහෙම ඉතින් වැඩක් නැහැ කතා කරලා. ඒ ගැන ඒකේ පාරක් වැඩිචි මිනිස්සයා තමයි දන්නේ ඒකේ වේදනාව. තව දෙයක් තමයි යාළුවනේ වෝල් ඇන්ගල් එක මිටියෙන් තලා ගන්න නැතුව පරිස්සමට ගහගන්න. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ වෝල් ඇන්ගල් හතර වටේම ගහලා එතකොට එන විදිහ තමයි මේ තියෙන්නේ. මෙතනදී නම් යාළුවනේ මම ඉක්මනට ගහගත්තා. මොකද වැඩි උසත් නැහැ. පුටුවේ හිටගෙනම මට ගහගන්න ලේසි වුණා. ඉතින් යාළුවනේ මේ මේන් ටී බාර් එකක් තියෙන්නේ. ඒක මුලින්ම අඟල් 3ක් අපි අයින් කරනවා එක් කෙරවලෙන්. එතකොට එතන ඉඳන් තමයි යාළුවනේ අඩි දෙකේ අපි ෆුල් ෂීට් බස්සගෙනකොට හරියටම සෙට් කරගන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් අඟල් 3 අපි කපලා ඉවත් කරගන්න ඕනේ. යාළුවනේ අඟල් 3 අපි කපලා ඉවත් කරගත්තෙන් පස්සේ තමයි අඟල් 6න් 6ට තමයි අපේ ඔය ක්ලිප් සෙට් කරගන්න සිදුරු තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මම හරියට මෙෂර්මන්ට් කරලා මේන් ටික බැලන්ස් කරලා දාලා තියෙනවා. අඩි දෙකෙන් දෙකට අපි දල වශයෙන් දැනට ඔහොම ගානට සෙට් කරලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මම දැන් ක්‍රොස් ටී බාර් ටික මේන් ටී බාර් එකට සම්බන්ධ කරගන්නයි යන්නේ. සමහර වෙලාවට ක්ලිප් එක පොඩ්ඩක් ඇතුළට වෙලා වගේ තිබුණොත් එහෙම ගැලවෙන්න බලනවා. ඒ හින්දා ක්ලිප් ටික අපි පොඩ්ඩක් එළියට නවලා හදා ගන්න ඕනේ. යාළුවනේ ඔහොම අඩි දෙකෙන් දෙකට අපි ක්‍රොස් ටී බාර් සම්බන්ධ කරගන්නවා. මෙතන ඉඳන් යාළුවනේ මම කාමරේ පොඩි හින්දා මුලින්ම මේන් ටී බාර් දාලා ක්‍රොස් ටී ගහලා තමයි කම්බි දාන්නේ. නැත්තම් ගොඩක් ලොකු කෑල්ලක් වගේ වුණොත් එහෙම ඉස්සෙල්ලා අපි මේන් ටී එකට කම්බි දාගෙන ඉන්න ඕන. නැත්තම් මේන් ටී එක අපිට රඳව ගන්න බැරි නිසා. ඉතින් යාළුවනේ හරිම ලේසි මේක අපිට ගහ ගන්න පුළුවන් ක්ලිප් එක. ක්ලිප් එකෙත් යාළුවනේ හැම වෙලාවෙම අපි ක්ලිප් කරද්දී වම් පැත්තෙන් වෙන්න තමයි හැමතිස්සෙම ක්ලිප් එක අර සිදුරක් තියෙනවා ඒකට දාන්න ඕන. නැත්තම් ඒක අපි දකුණු පැත්තට සයිඩ් කරලා දැම්මොත් එහෙම ක්ලිප් එක හරියට සෙට් වෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම මේ අපි ක්‍රොස් ටී ලයින් එක ගහනවා. ක්‍රොස් ටී ලයින් දෙක නිකන් වෙන වෙනම වගේ කැඩිලා පේන්න බලනවා. හරියට වැදුන්නේ නැත්තම් එහෙම කැඩිලා පේන්න බලනවා. හරියට වැදුනොත් එහෙම ක්‍රොස් ටී අපි දෙකක් අතර බලද්දී හරියට තනි කෙලින් තියෙන්න ඕන.
යාළුවනේ හරියටම අඩි දෙකෙන් දෙකට වය ගහ ගන්නවා කියන්නේ අඩි දෙකක් කියන්නේ සීදුරු 4ක් වගේ එන්නේ. අපි සීදුරු 3න් වගේ ගැහුවොත් එහෙම ඒක වැරදි වෙනවා. හරියටම සීදුරු 4 බලලා තමයි අපි ගහ ගන්න ඕන. මට මේ සිවිලිම ගහන්න වැඩි වෙලාවක් ගෙන මොකද කාමරේ අඩි 10යටත් අඩුයි වගේ කියන සාමාන්‍ය අඩි 8 අඩි 8 9 වගේ කෑල්ලක් තමයි තිබුණේ. ඒ නිසා අර කම්බි දාන්න මම පස්සේ යොදාගත්තා. ඉස්සලා මේන්ටි බාර් ටික දාගෙන ක්‍රොස්ටි ටික ඔක්කොම ගහගෙන ඉඳලා තමයි පස්සේ කම්බි දාගත්තේ මම. යාළුවනේ මම මේක වීඩියෝ කරන්නේ මගේ ෆෝන් එකෙන්. මගේ ෆෝන් එකේ කැමරාව නම් එච්චර ලොකු ක්වොලිටියක් නැහැ. ඒ නිසා පොඩ්ඩක් වීඩියෝ එක පොඩ්ඩක් ක්වොලිටි මදි වෙයි. යාළුවනේ මම මේකේ අඩි 2 පටන් ගන්න තැනින්ම ඉස්සෙල්ලා මුලින්ම ක්ලිප් ටික ගහන්න නැතුව ඊට පස්සේ අනිත් මේන් ඩිබාර් වලට මේ ක්‍රොස් ටික සම්බන්ධ කරගෙන හිටියේ. ඔන්න දැනුයි යාළුවනේ මම ක්ලිප් ටික ගහගන්නේ මේ මුල්ලෙම අඩි 2 කෑල්ලට. ඒකේ අපි ගහගත්තේ යාළුවනේ ඒ අයිනම ක්‍රොස් එකේ සාමාන්‍යයෙන් පැත්තකින් පොඩි ප්‍රමාණයක් සාමාන්‍යයෙන් අපි හිතමු කාලක වගේ ප්‍රමාණයක් කපලා අයින් කරගන්නවා බිත්තියට සම්බන්ධ කරන තැන. යාළුවනේ මම මුලින්ම බිත්තිය අයින ක්‍රොස් ටික ගහගන්න නැති වෙන්න හේතුවක් තියෙනවා. ඒකට හේතුව යාළුවනේ ඕක අපි ඉස්සරලම ක්‍රොස් ටික අඩි 2 පටන් ගන්න තැනින්ම ගහගත්තාම පස්සේ මෙහෙට ගහගෙන එනකොට ඔය අයිනේ තියෙන බිත්තිය ගාව තියෙන ක්‍රොස් ටික වැටෙන්නත් පුළුවන්. ඊට පස්සේ යාළුවනේ ෂීට් එකක් දෙපැත්තකින් වගේ දාලා බලනවා පරස් කොහොමද තියෙන්නේ කියලා. මේක නම් යාළුවනේ කිසි පරහක් නැහැ. කාමරෙත් පොඩි හින්දා ලොකුට ගැටලුවක් නැහැ. ඒ නිසා දෙපැත්තෙන් ෂීට් දෙකක් විතර දාලා බලනවා පරහක් තියෙනවද මොකද කියලා. මේ සිවිලිමට දාපු ෂීට් එක එල්ටෝරෝ ෂීට් එකක් තින්ත ගාලා දාන එක සුදු පාට එක. ප්ලාස්ටික් ෂීට් එකත් එක්ක ගත්තාම යාළුවනේ මේක හොඳට ෂීට් වෙනවා. මොකද ෂීට් එක පොඩක් බර වැඩි හින්දා සමහර වෙලාවට ප්ලාස්ටික් ෂීට් එක නම් පොඩ්ඩක් පොඩි ලූස් එකක් තියෙනවා. මොකද බරත් අඩු හින්දා අයිනට පොඩි පටි කෑල්ලක් දාන්න වෙනවා අපිට. මොකද මේකේ පළල ඇත්තටම අඩි 8යි අඟල් 2ක් වගේ වෙන්නේ. ඒ නිසා අයිනට චූටි පටි කෑල්ලක් අපිට දාන්න වෙනවා. ඉතින් යාළුවනේ අපේ ෆ්‍රේම් එකේ වැඩේ දැන් ගොඩක් දුරට ඉවරයි. යාළුවනේ මට ඕගොල්ලන්ට මුලින්ම මේ ක්‍රොස් එක මේන් ටිකට ක්ලිප් කරන්න කොහොමද කියලා දෙන්න බැරි වුණා. පොඩ්ඩක් බලන්න. ඒ විදිහට යාළුවනේ අර මම කියපු කට්ටේ වම් පැත්තට සෙට් වෙන විදිහට ක්ලිප් එක ගහ ගන්න ඕන. සිදුරේ මැදින් වගේ වැදුනොත් එහෙම ඒත් ලොකු ගැටලුවක් වෙනවා. මොකද ක්‍රොස් ටිප් එක කිලින් සෙට් වෙන්නේ නැහැ. වීඩියෝ එකේ මම දාලා තියෙන විදිහට ක්ලිප් එක හරියට ගහ ගන්න. ඒක යාළුවනේ හරියට ක්ලිප් වෙච්චාම ටික් ගාලා සද්දයක් එනවා. මොකද අර ක්ලිප් එක මේ ලොක් එක මේ හරියටම බැස්සාම තමයි ඒ සද්ද එන්නේ. ඊට පස්සේ යාළුවනේ අපි පිටිය අර පොඩි ෂීට් පටි කෑල්ලක් මම කිව්වේ එනවා කියලා. ඒකට ක්‍රොස් එක කපලා ක්ලිප් කරගන්න යන්නේ. යාළුවනේ ඒක අපි ක්‍රොස් එක අයින්ට කපා ගද්දින් ක්‍රොස් එක බිත්තියට තියලා හරියටම මේන් ටී බාර් එකේ කෙලවරට මිම්ම ගන්න. එතකොට ගහන්න අපිට ක්‍රොස් එක සෙට් කරගන්න පුළුවන්. මෙතන ඉඳන් යාළුවනේ පොඩ්ඩක් විතර අමාරුයි. මොකද අර ඉඩ නැති හින්දා අපිට අතක්වත් දාගන්න අමාරු නිසා ක්ලිප් එක ගහන්න ටිකක් අමාරුයි. ඔතන ලොකු ඉඩක් වගේ සාමාන්‍ය අපිට අඟල් 8ක් 10ක් වගේ තිබුණොත් එහෙම ලේසියෙන්ම ක්ලිප් කරගන්න පුළුවන්. අපිට පොඩි ඉඩ ප්‍රමාණයක් ඉඳලා ටිකක් අමාරු ක්ලිප් එක ගහගන්න. යාළුවනේ අන්තිම ක්‍රොස් ටී කෑල්ල ගහද්දී ඒක පොඩක් තදටම ගහගන්න බලන්න. මොකද නැත්තම් සිවිලි මෙහාට වෙන්න බලනවා අර කෑල්ල ලූස් වුණොත් එහෙම. ඉතින් යාළුවනේ මේ තියෙන බයිඩින් කම්බිය ඉස්සර නම් දැන් මේ එච්චර හොඳ කම්බියක් නෙමෙයි. මේක කවරින් එකක් තියෙන හින්දා ගොඩක් සිවිලිමට හොඳයි. දිරන්නෙත් එහෙම මොකුත් නැහැ. ඉතින් යාළුවනේ ෂීට් සේරම දාපුවාම සිවිලිමේ පෙනුම තමයි බලා ගන්න පුළුවන් අපිට.
ඉතින් යාළුවනේ අන්තිමට අපිට ඉතුරු වෙලා තියෙන්නේ ලයිට් එක දාගන්න තියෙන සිවිලිමට. ඉතින් යාළුවනේ මේකට අපි පැනල් ලයිට් එකක් භාවිතා කරනවා. යාළුවනේ මම ටේප් එක ෂීට් එකේ එජ් එකට තියලා 11යි 7ක් මාක් කරගන්නවා. අඟල් 7යි නූල් අඟල් 11යි නූල් 7යි. ෂීට් එක මොකක් හරි එකකින් දෙකට බෙදාගත්තත් හරි මුළු හතර පැත්තම. ඊට පස්සේ කෙලින් බාර් කෑල්ලක් අරගෙන ඉරි වලට තියලා කෙලින් ඉරි ගහ ගන්නවා. යාළුවනේ මේක වැඩේදී ග්ලව්ස් දෙකක් පාවිච්චි කරනවා නැත්නම් ෂීට් එක කුණු ගෑවෙන නිසා. ඊට පස්සේ යාළුවනේ ලයිට් එක තියලා මුළු හතර ඉරි වලට සෙට් වෙන විදිහට හරි මැදට ලයිට් එක බැලන්ස් කරගෙන පැන්සලෙන් මාක් කරගන්නවා. යාළුවනේ මේක අපි මාක් කරගද්දින් ලයිට් එක ගානටම ඉස්සෙල්ලා මාක් කරලා සාමාන්‍යයෙන් නූල් 3ක විතර වාසියක් ඇතුළට වෙන්න තවත් ඉරි ඇඳ ගන්නවා. මොකද ලයිට් එක ගානටම අපි ඉර ඇඳලා ඒ ගානටම කැපුවොත් එහෙම ලයිට් එක දාන්න බෑ. ලයිට් එකේ සිදුරෙන් බහිනවා. ලයිට් එකේ නූල් 3ක් අඩුවෙන් කප්පුවාම ගානට ලයිට් එක සෙට් වෙනවා. ඊට පස්සේ යාළුවනේ මම ග්‍රයින්ඩර් යන මට අරයන් අමතකුණා. ඒ නිසා මම පේපර් කටර් එකෙන් ඇඳලා ඉස්සෙල්ලා මැද්ද ඩැමේජ් කරලා කඩලා ගත්තේ. අපිට මේ වැඩේට ග්‍රයින්ඩර් එකක් තියෙනවා නම් හරිම පහසුයි. යාළුවනේ මේ වීඩියෝ එකේ කොතනක හරි ඔයාලට ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම ඔක්කොම කමෙන්ට් වලට රිප්ලයි එකක් දාන්නම්. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න වීඩියෝ එකට. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් යාළුවනේ ගිහිල්ලා එන්නම්. තවත් මේ වගේම වීඩියෝ එකකින් අපි යලිත් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.